නැතුව උකේ සුවඳ විලවුන් නැතුව සුද්ධාකාරයෙන් උයන්ගේ දෙකක් ඇතුව තේරුණාද? උයන්ගේ දෙකක් ඇතුව උකේ පහන් 21ක් ආලෝක කරනවා. මේ ස්ථානයේ නිසියාකාරයෙන් පත් වෙලා උඹ දෙවියන්ට මාර වෙන්න ඕනේ. ඒ අනුකූලව ආරක්ෂා කරන දෙවියන්. එනවා. එයා කාටත් පත් කරන්න ඕනේ. ඒ වගේම මේ ස්ථානයේ නිවාහනේ බැඳෙන බලපෑම් වල දුරු වෙන කාටත් පත් කරගන්න මේ ස්ථානයේ ඉන්න මේ බාහිර යක්ෂයන් 12 කලා මේ ඉන්න බාහිර යක්ෂයන් අයින් කරන්න ඕනේ. එහෙම නැතුව ඔබ ජීවිතේ කියනකම් ඔය දේ හදන්න හැදුවා හදන්න බෑ. කියනවා මේකේ කඩලන් කිව්වා කියලා කිසිම සහනයක් නෑ පිටි. තේරුණාද? එයා කාටත් පත් කරන්න ඕනේ. ඒ වගේම විශාල උකේ ආදායම් මාර්ග විකේකට පත් වෙනවා. ඒ වගේම උකේ බැඳීමක් ඇතිව පත් වෙන සියලුම දේවල් අඩපණ වෙලා යනවා විනාශයට පත් වෙනවා. තේරුණාද? මෙන්න මේ කාල සීමාව පහු වෙනකන් ඉතාම භයානක කාලයක් පුතේ තියෙන්නේ. කවුරු හරි අරියාදුවල කතා කරුවත් උඹ එතනින් බේරිලා එනවා මිසක ආරවුලක් ඇති කරගන්න යන්න එපා. තේරුණාද? තව දින 9ක් යන ඉස්සෙල්ලා උඹ නොහිතන ආකාරයට ආරවුලක් එනවා. තේරුණාද? Tamanට ආරවුලක් එනවා. මේ ආරවුලෙන් උඹ නිසියාකාරයෙන් ආරවුල් පත් වෙන්න දුන්නොත් කොහොම හරි පුතේ ලැජ්ජාවක් නෙමෙයි මගහැරලා යන එක. තේරුණාද? ඊට වැඩිය ලොකු පුතේ ජීවිතයක්. මෙන්න මේ ආකාරයෙන් රැකවරණයකට පත් වෙලා ආලෝකය ලබන ආකාරයට පත් වෙනකොට මේ දේවල් දුගුලා යනවා. ඒ වගේම ආලෝකය ලබන්න යහපත උදා කරගන්න ආශිර්වාද ලැබෙනවා. තේරුණාද? ප්‍රාර්ථනා කරන සියලු දේ ඉෂ්ටවත් කරගන්න මාර්ගය ලැබෙනවා. හිතන දේ නෙමෙයි කරන්නේ, කරන දේ නෙමෙයි හිතන්නේ. තේරුණාද? ඔබ කිසිම කෙනෙක් වෙදියක් දෙන උපදේශයක් ගණන් ගන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔබ තන්තිරනේ ගන්න කෙනෙක්. ඔය ඔක්කොම අනාගතේ අනගතේ පුතේ නිසාක ඔබ තන්තිරනේ කියලා මොකාට කියලා ගේ හදන්න ඔබ ස්ථාන බැලුවේ. ඈ? ඔක්කොම ඔබේ ඈ? තේරුණාද? එතකොට පුතේ දැනීමක් ආලෝකයක් පවතින ආකාරයට වර්ධනයට නිසි මාර්ගයකට යන්න කියලා ඔබ සූදානම් වෙනවා. ඒ වුණාට ඔක්කොම පුතේ මගට යනකොට ඒවා අතරමං වෙනවා. තේරුණාද? උඹ හරියම්ප කරන්නේ වෙන මහන්සි වල හැටියට උඹ මේකෙන් නෙමෙයි ඉන්න මීටර් උඹ කුසත් යනක. තේරුණාද? යම් ආකාරයෙන් Tamanට කියලා තැනක් තනා ගන්නවා මම මේක නිවැරදිව හදනවා කියන තීරණය පත්‍ර උදම්ම වෙන්න දැක්කම ගෙදර සතුටුත් අර දෙයක් වෙලා කියලා ඒ ඉඳන් කියනවා. නැද්ද? නැත්නම් එයා කාටත් පත් වෙනවා. ආලෝක වැනීමක් හැටියට පත් වෙනකොට පුතේ මෙතන පොළවට දාලා තිබුණා ඔය ජනයිලා කල ඔය නිවහන් තනන්න සකස් කරපු දේවල් පුතේ අද විශාල ගසුත් කාලයක් තියෙනවා. මේ ගේ නිව කරගන්න කාලෙට පුතේ විශාකාලම් මේ කාලේ මේ වැඩ ආරම්භ කරපු කාලේ ගහකිතේ වුණා ඒ ගහේ දී අරගෙන තමයි මේ ධර්මයට කාලයක් කියන්නේ. ඈ සල්ලි නගනවා මේ ගන්නවා මෙයාට ගන්නවා අනිත් අතින් උදර කරනවා. ඈ උඹට දෙමව්පියන්ට ඥාතිට උත්තර කොට වැඩි ලොකු යාළුවෝ. ඈ යාළුවෙක් කියලා ඉන්නම උඹ හැම තැනම කර්ණයටපත් වෙලා තියෙනවා. එයා කාටත් පත් වෙලා තියෙනවා. වේදනාවකින් දුක් විඳලා හරියම්බ කරලා යනවා. උරුමන කට්ටු තමන්ගේ රැකියා මාර්ගය කියන්නේ තමන්ගේ යාන වාහන. ඈ ඒකත් මට කියන්නේ. කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. මිත්‍රෙක් කිලෝ දීලා නිකන් ඉන්නවා. ඔබ කෙටේලා බුදිය නැහැ නිකන්. ඈ බොන්ඩියක් ගින් වරින් කියලා හදා.
ඒවා කර්මවලපත් වෙන හරියම කරන්නේ මොකද? කිසිම කෙනෙක් දෙන්න එපා දුන්නොත් ගන්නත් බෑ. තේරුණාද? තේරුණාද? එයා කාටත් වෙලා තියෙනවා. එතකොට උඹ හිත මිත්‍රයන්ට සලකනවා. උඹට නෑ රැකියාව හිත මිත්‍රයෝ විෂයාකාරයෙන් උඹට රහත් ගත්තම අරගෙන හකලා එකකින් ආදායම් කරගන්නවා. උඹට කියන්නේ කියලා පණිවිඩය වුණකොට ඒකට කීයක් හරි අතට එනවා නම් ටක් ගාලා වෙන එකක් හොයලා කායක ලොකෝ පට්ටල කරලා හදන්න කරනවා නේද? පොඩ්ඩක් කරන්නේ. එයා කාටත් වෙනපත් වෙනවා නෙමෙයි කරුවෝ. ඒ වගේම විෂකාරී තත්ත්වයටපත් වෙන අවස්ථාවල් වැඩි කියනවා. මෙන්න මේ ස්ථායි දරුවෝ හැකියතාක් ඉක්මනින් පුතේ මේ අවස්ථාවකට මේ දෙයක මේ විෂයාකාරී විශාල මුදලක් වැය කරන්න බෑ මං දන්නවා. තේරුණාද? තේරුණාද? එහෙනම් පුතේ මාස 6කට මේ ස්ථාන මම රෙකෝඩ් එකක් පත් කරලා දෙනම් මේ මාස 6ක් ඇතුළත උඹට ආදායම් මාර්ගය ලැබෙයි. ඊට පස්සේ මේකේ ස්ථිර ආකාර රෙකෝඩ් එකකට පත් කරගන්න කියනවා. තේරුණාද? ආලක්කනාපති කණික සත්සානත්ති සෙක්කුරුසෙලු දැනුම් වින්න කාලෝකිය පෞත්නා කාටවත් කරන්නේ කාටද මේ වීඩියෝ රෙකෝඩ් කරලා ඒක නෑ මෙයාට බාරයක් වෙන්න කි බාරයක් වෙන්න කියන්නේ දරුවෝ පැතුම් ගන්න කඩවලේ යන්න කඩවල දෙන්න තේරුණාද? එයා කාටවත් පත් කරන්න කියන්නේ අපිට සංගේ බේර ගන්න යක්ෂයෙකුට බාර දෙන්න ඕන දරුවෝ නැතුව වෙන දෙවි කෙනෙකුට බාර දීලා හරියන්නේ නැහැ. කියන දේ වැකිලා විනාශය දීර්ඝ හානියක් වෙනවා යක්ෂයෙකුට වාර්ධනාවක් වෙන කෙනෙකුට වාර්ධිලා හරියන්නේ නැහැ. එයා කාටවත් පත් වෙන්න ඕනේ. ආත්ම බැඳීමක් පිළියක් ආලෝක මන්ත්‍ර මාලාව බැඳනනම් පුතේ විෂයාකාරී පත් වෙනකොට මේ මොකක්ද මේ ඉදම ආරවුලක් කියන්නේ? ඉදම් ආරවුලක් තක්කේ පත් කරලා තියෙනවා. ආරවුලක් නෑ ඒක තමයි අහන්නේ දරුවෝ. දෙකක් තියෙනවා දෙකේ. දැන් උඹ අරගෙන ගිහුවොත් උඹට කිසිම පළක් නෑ නේද? ඈ වලටක් ගලවන්න ගිහලා gadu ටිකක් තිබේ. ඒක නේද? උඹ විෂයාකාරී පදින්නේ ගන්නකොට ඒක කඩක් අප්පයි. ඈ ඔබට මේක උඹට එන්න බැරි ආකාරයකට වෙන්න විෂයාකාරයෙන් කරලා කියන දරුවෝ විනාශය උපදන්න. ඈ මේ ස්ථානට ඇතුළු වුණොත් උඹ රෝගයක් එහෙම නැත්නම් උඹට කරදරයක් එහෙම නැත්නම් පුතේ උඹට තරහ ගියා. තේරුණාද? එතකොට මේ ස්ථාන වල යන්න බැරි ආකාරයකට වෙන්න පුතේ පැතුම් ගන්නා වූ ආත්මයක් හැටියට පුතේ සීලියක්ෂර මොකක් කරලා සරියනම් බක්කටි කොහොමද? එනවා මේ ස්ථාන පිට වෙලා ඒ තමන් මොකටද භූමියේ තියොත් උඹ යක්ෂිකා තමයි. ඒ වාගේ බලපෑම ජීවන අවස්ථාවල් වැඩි කියනවා පුතේ. ගින්නකින් තොර ආලෝකයක් ලබන මාර්ග පාට ගන්න කියනවා. වාසනාවේ මග පාට ගන්න ඕන උඹමයි මේ වාසනාව උපාද ගන්න මිසක් තව කෙනෙකුට බෑ. තේරුණාද? ඒ ආකාරයකට පත්වීමේ බලපෑම වල ඇති වෙනවා පුතේ මෙතන විශාල කර්තවල වලින් ඔබට නීති කර්තවල වලින් ඒ වගේම ජීවිත වලට බලපාන කරදර වලින් අත මිදෙන්න මේ කියපු ආකාරයේ දේවල් පස් කරගනින් මේ ජීවිත වෙන මේ පෞලේ සියලු කෙනෙක් කණිකට බිලා කළා ආරක්ෂාවට පත් යනවා. ඒකවල ඒ පස් කළා අපලා ජාප් විභාග කරගනින් ඉන් අනුකූලව සියලු දේවල් වලට බලපාන මාර්ග පාඩම් දෙනවා. උන්ට උම්මකාර සුද්ධ වෙන්නේ නැතුව අනිත්‍යම සුද්ධ වෙලා හරියන්නේ. තේරුණාද? ඔබට නිවන හදන්න. ඔබටයි ඒකේ ඒ ආකාශයත් පත් වෙන්න ඕනේ. විසක් ආලෝකයක් පවතින ආකාරයේ දින්නකින් ඇති දෝසාන්තකාරයක් නැත්නම් ඒ සියලු දෝසාන්තකාරවල දුප්පරෙන් අපිට ශාන්තිය වචන දෙන ආශිර්වාදයෙන් ආශිර්වාදයි කියනවා. උකාට දැනගන්නත් කියනවා දැනගන්න අයිති කියනවා. අර යන්දර ගුරුගේ කියමු කරවලපත් දෙන්නේ ඒ බලතු කොටේ දරුවෝ ඒ ස්ථාන භූමියට බාර ගන්නෑ. ඒක වෙනම කෙනෙක්ට මේ දරුවෝ දිනා කළා ඒ බාර වෙලා ගා බාර විදහාක් කරන්න කියලා පුළුවන්. තේරුණාද? මේක හරියට කියන්නේ නැහැ දරුවෝ. එතකොට ඉන්න සමූහයටමයි
මේ ආත්ම ධර්ම නිශ්චයාකාරයෙන් මේ කරන ශිෂ්‍යාන්ති කරන්නේ. ඒ දෙක හරියන්නේ නැහැ. මේ ධර්ම කියන කට්ටිය අන්තිමගේ ඒවා නෙවෙයි කියන මෙලෙස් දැන් මේ ධර්ම කියන මේ ධර්ම පස්සේ මේ ධර්ම ගෙතිය කෙරින්දුනේ. අන්තිමගේ වා කරලා හරියන්නේ ධර්ම ඒ ආඥාන් සිත් පැතුම් ගන්නකොට බලයත්තාව ආකාරපත් වෙනවා මුන්තෝන මුදල් ඉතරයි. මුදල් කැඩර වෙච්චි දේව ගැසියොත් පොතේ ඉන්නේ. තේරෙනවද? එයා කාටවත් එපත් වෙනවා. ඒකට එක සැරේ ගානක් අතට එනවා නම් දරුව ඒක තමයි ඒ දරුවන්ගේ නිදහස කියන තත්ත්වයට පත් කරලා ඉන්නේ. යන්දා කරනවා බාරේ අල්ලා මුදිනාපති කියලා. කුකේ උඹට දුර බැහැරක් නැත්නම් පහත්පත් තියෙනවා නම් ඒ උතුම් ඇති ඒ මේ දුක් ගන්නගේ ස්ථානයේ තියෙන දේව මාලිගාව මේ දේ කරගන්න පුළුවන්. දරුවෝ මේ කම්පුම අරන් ඉන්න මේ කම්පුකාරයෙක් ඉන්න මේ දරුවෝ අන්නේ ස්ථානයට ගිහින් අකලා මේ දේ කරගන්න පුළුවන්. කියනවාද? එසේ නැත්නම් උඹට සුදුසු කියන අදුරක් එක්කන් ගිහින් මේ දේ කරපන් උඹට මේ දේ කරගන්න බෑනේ. තමන්ගේ දේ තමන්ට කරගන්න බැන් දරුවෝ. දැන් පිටත් කරේ කෙනෙක් කවුරු කරලා මේ ආකාරයෙන් මේ දේවල් කරගෙන තමයි උඹ ජාතකපත් වෙනවා. පල්තුරුනමයි කෙලිනමයි සතු මල් මාලාවයි සතු මල් මාලාවයි සතු මල් මාලාවයි සතු මල් මාලාවයි කරින් ගන්නේ එච්චරයි නේ උතේ මෙන්න කාමී ඒකේ කුඩිය නෑ නෑ මොන හරි අමෙන් ගන්න చిత్తాల సంకనాపతి దేవ సత్తాన సుకొన్నలు వేలు పొడిక్క నల్ల సెల్లు పోడు నాలుప్ప తుకులోనే